රාජාංගනේ හාමුදුරුවන්ගේ YouTube channel දෙකම ඉවරයි. රාජාංගනේ හාමුදුරුවන්ගේ Facebook page එක hack කරලා තිබුණේ චතුරංග මහත්තයා කතා කරලා සර්ට් ආයතනයේ සමීර් අල්විස් දිල්ෂාන් චාමිකර සර්ට් ආයතනයෙන් page එක අරන් දුන්නා. නැත්තම් ඒකත් ඉවරයි. හැබැයි මම තවම පණ පිටින් ඉන්නවා. ඒ අතරතුරදී මට පේනවා හොර ගිනුම් අදාගෙන මං කියන පිරිමියෙක් නම් වෙන්නේ. තමන්ගේ මූණෙන් දාපල්ලා ඔය දාන බොරු නිවුස්. ඒවට මං උත්තර දෙන්න සූදානම්. ඒ කිසි ගැටලුවක් නැහැ. බායටපත් වෙච්ච කාලකන්ණි මට මඩ ගහනවා. ආශාංගනේ හාමුදුරුවන්ගේ අත්වල ජරාව නැහැ. සත පහක් කොරකම් කළා නැහැ. මේ බුද්ධ චීවරය දාගත්ත දවසේ ඉඳන් වැඩ කරේ රට වෙන්නේ. උඹලා ඒ නිසා මට බායට මඩ ගහන්නේ. හරි? ඕවට නතර කරන්න බෑ. උඹලගේ මහා එකා එළෙව්වානේ ජොකත් නැතුව ගෝටා. හරි? හරිද? මට මඩ ගහලව නතර කරන්න බෑ. වැරදි නම් අම්මා තාත්තුණත් වැරදි. ඉතින් මේ මාලිමාවේ පිරිස මාව අතහැරියේ නෑ. ඕන් උදව් කළා. මේ වෙනකොට ස්ටාලින් පහසුකම හරි. කම්පියුටරයක් හරි. ඒ වගේම සෝනි කැමරාවකට අවශ්‍ය කරන ලෙන්ස් එකක් 2470 ඒක ළඟ තියෙනවා. ඊළඟට ලයිට් එකක් එනවා. හොඳ මයික් එකක් එනවා. හරි? ඉතින් අංග සම්පූර්ණ භාණ්ඩ කට්ටලයක් තියෙනවා. දැනට කොල්ලෝ දෙන්නෙක් ඉන්න වැඩ කරන්නේ. ඔන්න තවත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා සුපිරි දක්ෂයෙකුට ඩිසයිනර් කරපු ෆ්‍රීලාන්ස් කරපු ග්‍රැෆික් ඩිසයිනර් YouTube thumbnail කරන්න පුළුවන් දක්ෂයෙකුට අවස්ථාවක් තියෙනවා. අපි යලිත් YouTube පටන් ගන්න ඕනි. අපි යලිත් Facebook page වැඩියෙන් පටන් ගන්න ඕනි. ඒ වගේම මම දන්නවා මහා ද්‍රෝහියෝ මේ ගමන තුල ද්‍රෝහියෝ කිහිප දෙනෙක් හිටියා. උන් ඔක්කොම එකතු වෙලා රෝටියාගේ ගූවිරාජයාගේ අසුචිකාලා මාව පාව දීලා දිනනවා. අපි හමු යමු. ඉදිරියේදී බොහොම සංවිධානාත්මකව මම ඔබට ආරාධනා කරනවා මට මේ තවත් මෙතනට ඇවිල්ලා පාව දෙන එවුන් නෙමෙයි. හදවතින්ම මේ රටට ආදරය කරන තරුණයන්ට ආරාධනා කරනවා 077 372 65 80 ජාතික ජනබලවේගයේ මාලිමාවට හිතයිසි රට ගැන ආදරය කරන ආයත. ඒ වගේම මම වෙනුවෙන් ලෝ පුරා අපේ කලන මිතුරන් කතා කළා. උන් හැමදිනාටමත් ස්තුතියි. මා වෙනුවෙන් පෙනී හිටින හැමෝටම රාජාංගනේ හාමුදුරුව වළක්වන්න පුළුවන් කෙනෙක් මිහි පිට නැත. උඹලගේ මඩ අවලාද වලට මාව නවත්තන්න පුළුවන් නම් ගොඩක් කල්. ඒක හොඳට මතක තියාගනින්න. ඒවට බයයි නම් මම මේවට එන්නෙත් නැහැ. හරි? මේ ජීවිතේ මට නැති වෙන්න කියලා දෙයක්වත් නැහැ. අපි හමු වෙමු ළඟදී.